අද නම් ඔබ තීරින්න දුන්නේ වගේ. ගෑස් පේන්නෙත් නෑ. දෙමුද හොඳයිම වැඩ. පාලෙක මොනවත් කරෙත් නෑ. අනේ මාත්‍ය මට කීයක් හරි දීලා යන්න මාත්‍ය. මාත්‍ය මං ගාව නම් රුපියල් 20යි තියෙන්නේ. අනේ මාත්‍ය. කීයක් හරි දීලා යන්න මාත්‍ය. මේ සල්ලි ටික පුළුවන් නම් ගණන් කරලා දෙන්න මහත්තයා. හරි දීලා යන්න. මට බේත් ටික ගන්න. එතන මහත්තයා 300ක් තියෙනවා. හරි හොඳයි මාත්‍යාට පින් සිද්ධ වෙනවා මහත්තයා. හරි. මට ගුණා කීයක් හරි 100යි 200යි 300යි 450ක් තියෙනවා. අද නම් කසිප්පු කාලක් ගහනවාමයි. අර මිනිස්සයාට මේ අර මිනිස්සයා කරන වැඩි සල්ලි ගන්නවා. ඉන්නකො මම බලන්න කාලේ. මාත්‍යෝ මට කීයක් හරි දෙන්න. මට ගෑස් පේන්නේ නෑ මාත්‍යෝ. අනේ මාත්‍යෝ මං ඊරා ඉඳලා කාලේ නෑ මාත්‍යෝ. මොකටද ඔයා මෙතන ඉන්නේ? මං ඉන්නේ මාත්‍යෝ මගේ ලෙඩ සුවඳ කරගන්න මාත්‍යෝ. මොනවද බෙහෙත් ගන්න සල්ලි හොයන්නේ? ඔව් මාත්‍යෝ. මොනවද බෙහෙත් මම මේ සල්ලි ගන්නද බෙහෙත් කියලා දෙන්නේ? ආ මාත්‍යෝ. මාරයි නේද? මේ සිද්ධ වෙනවයි මාත්‍යයට. අනේ මාත්‍යෝ අර මහත්තයාට පින් සිද්ධ වෙනවා මට ගෙනල්ලා දුන්න. අර මනුස්සයාට බෙහෙත් ගත්තා. ඔයි පොඩේ දා උඹලෙන් අර මනුස්සයා බෙහෙත් ගන්න තිබ්බ සල්ලි ගත්තේ? දැන් ඔයා කොහමද ඒක දන්නේ කියන්නකෝ? මං හරියට තේරුම් බලන් ඉකි. ඇයි මේ මනුස්සයා ඇස් පේන්නේ නැති මනුස්සයාට එහෙම කරන්නේ? මාත්‍යා හරි ඉුවේ නෑ. එහෙම කියලා අර ඇස් පේන්නේ නැති මනුස්සයාගෙන් සල්ලි ගන්නවද? ඒ මනුස්සයා කොච්චර අසරණද කියන්නකෝ. මම මේ බෙහෙත් ගන්න ගියා. එහෙනම් මාත්‍යා මේක තියාගන්නකෝ. තියාගන්න කියන්නේ මාළ කතානේ වා කියන්නේ. දැන් අර මනුස්සයා බාන්න ඔයාම ගිහින් දෙන්නේ මනුස්සයාට ඒකට මට මූණ බලලා දෙන්න බෑ මහත්තයා. ඒක තමයි ඔය වැඩ කරන කලින් දේවල් හිතලා බලන්න. මම මේක මහත්තයා මං ගිහින් මම මේක දැන් දෙනවා. ආයෙම කරලා බෑ අහුවෙන්න බා. හරි මහත්තයා සෝරි. හිතන. දැක්කනේ. ප්‍රාදේ කස් පාල ගන්න තිබි සල්ලි තමයි.